යන්න. මේ බයික් එකේ බ්‍රේක් නෑ. මේ වගේ වීඩියක් හදාගන්න මට ගිය විනාඩි දෙක තුනක් වගේ කාලයක්. මේ දවස්වල ට්‍රෙන්ඩින් වීඩියක් නේ මේක. ඒ කියන්නේ ඒ වලින් හදන වීඩියෝස් මේ දවස්වල ට්‍රෙන්ඩින්. ඒ වගේ මවට පිටරට ඔඩියන්ස් එකක් වගේම ලංකා ඔඩියන්ස් එකක් ටාගට් කරලා ඉන්කම් එකක් ගන්න YouTube එක TikTok එකට වීඩියෝස් අප්ලෝඩ් කරන්න පුළුවන්. මම අද මේ වීඩියෝෙන් කියලා දෙනවා ඔයාට රුපියලක්වත් තේදන් ගන්න නැතුව. ඒ කියන්නේ ෆ්‍රී version එකක් යටතේ ඔයාට AI වීඩියෝස් හදන විදිය. ඔයාගේ අතේ තියෙන මොබයිල් ෆෝන් එකෙන් වගේම ඔය කම්පියුටර් එකෙන් ලැප්ටොප් එකෙන් ඔයාට පුළුවන් මේ වගේ AI වීඩියෝස් හදන්න. ඔයාට රුපියලක්වත් තේදන් වෙන්නේ නැහැ. මේක පේඩ් version එක. මම කියලා දෙනවා කොහොමද මේක ෆ්‍රී විදියට හදාගන්න කියලා. මම කියලා දෙන ස්ටෙප් ටික ඒ විදිහටම try කරොත් ඔයාටත් පුළුවන් මේ වගේ AI වීඩියෝස් හදාගන්න. අපි යම් වීඩියෝ එකට ඔය ඉස්සෙල්ලම කරන්න ඕනේ ඔයා කැමති browser එකක් තෝරගන්න. දැන් මම Chrome browser එක තමයි open කරගන්නේ. Chrome browser එක open කරගෙන මෙතන මම search කරගන්නවා FLOW. ස්පෙලින් ටික මම මේ වීඩියෝ එකේ පැත්තකින් type කරලා දාන්නම්. මේ විදිහට type කරගෙන ඔයාලට පුළුවන් search කරගන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහේ link ගොඩක් එනවානේ. ඔයා මෙතනින් දැන් මම තෝරගත්තේ මේ පළවෙනි link එකනේ. සමහර විට ඔයාගේ මේ link එක දෙවෙනියට එන්න පුළුවන්. එහෙමත් මේ icon එක තියෙන මේ logo එක තියෙන මේ link එක තමයි තෝරගන්න ඕනේ. දැන් මගේ මේක උඩින්ම විත් තියෙනවා. ඒකින්ද මම දැන් මේක ඇතුළට යනවා. මේ වගේ page එකක් ඔයගෙත් open නේ. දැන් මෙතනින් confirm කරලා අපි ඇතුළට යන්න ඕනේ. අපි මෙතන Gmail account එකකින් sign in වෙන්න ඕනේ. sign in with Google කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ phone එකේ තියෙන Gmail account එක බලා ගන්න. ඔයාලට එතන Gmail එක තෝරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට අලුත් Gmail එකක් හදලා මෙතන sign in වෙන්නත් පුළුවන්. Gmail account එකත් තෝරලා sign in වුණා දැන් ඔයාලට මේකේ page එක බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතනදී මේ ඔයාලට පේන කොටු දෙයක් තියෙනවා. මේක ටික් එකක් දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් ටික් එකක් දාන්න නැතුව save දෙන්නත් පුළුවන්. ටික් එකක් දැම්මොත් ඔයාලට දැන් notification આવත්. ඒ කියන්නේ මේ සම්බන්ධව notification આવත් ඔයාගේ mail එකට එනවා. මේක තමයි මෙතනදී කියන්නේ. save click කරාම මෙයාගේ message එක බලා ගන්න පුළුවන්. AI site එකේ review එකක් තමයි මෙතන තියෙන්නේ. දැන් ඔයා මෙතනදී continue click කරගන්න. දැන් අපි AI site එක open කරගෙන ඉවරයි. හැබැයි ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අපිට new project එකක් open කරන්න දෙන්නේ. අපිට AI videos හදන්න පුළුවන් වෙන්නේ අපි AI site එකේ member කෙනෙක් වුණොත් විතරයි. ඒ කියන්නේ AI site එක subscribe කරලා යාලා membership එක ගන්න ඕනේ. මෙතන ඉඳන් වීඩියෝ එක skip කරනකොට හොඳට අහන්න. එහෙම නැත්නම් ඔයාගේ debit card එක visa card එක තියෙන සල්ලි කැපෙන්න පුළුවන්. ඒකින්ද මෙතන ඉඳන් වීඩියෝ එක skip කරන්න යන්න එපා. මම විතරක් නෙමෙයි මේ විදිහින් AI videos ගොඩක් අය හදනවානේ. එයාලා use කරන මේ method එක. මම දැන් මේ method එක තමයි ඔයාලට කියලා දෙන්නේ. ඔයා subscribe කියන එක click කරගන්න ඕනේ. දැන් ඔයා මේ වගේ page එකට අරගෙන යනවා. ඔයාලට බලා ගන්න පුළුවන් AI site එක අපිට මාසෙක කාලයක් දීලා තියෙනවා free විදියට videos හදන්න. ඒ කියන්නේ ඔයාගෙන් කිසිම payment එකක් කැපෙන්නේ නැහැ. හැබැයි ඔයා මාසයක් use කරලා පස්සේ අන්න එතන ඉඳන් ඔයාලට payment එකක් සිදු කරන්න වෙනවා. ඔයාලා අනිවාර්යයෙන්ම දැන් මේක free විදියට අපිට මාසයක කාලයක් use කරන්න පුළුවන්. මේ මාසවල free විදියට videos හදලා ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ membership එක අයින් කරගන්න. ජූනි 20 කියන්නේ අද ඔයා මේකේ AI videos හදන්න පටන් ගත්තොත් මෙයාලගේ site එකෙන් ඔයාගේ ජූලි 20 ඉඳන් තමයි payment එකක් add වෙන්නේ. ඒ කියන්නේ ඔයාලට මාසෙක කාලයක් දීලා තියෙනවා free විදියට videos හදන්න. මාසෙ ඉවර වෙන්න කලින් ඔයාලට පුළුවන් membership එක අයින් කරගන්න. ඔයාලා දැකලා ඇති මේ විදිහින් ගොඩක් අය AI videos හදනවා. හැමෝම කරන්නේ මේ විදියට. දැන් අපිට මාසෙක කාලයක් දීලා තියෙනවා free විදියට videos හදන්න. එතකොට ඔයාලට පුළුවන් free විදියට videos හදාගෙන ඔයාලට membership එක අයින් කරගන්න. එතකොට ඔයාලට රුපියලක්වත් තියදන් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදියට AI videos හදලා ඔයාලට පුළුවන් TikTok එක YouTube එක ඒ වගේම Facebook page එක උනත් මේ විදියට AI videos upload කරලා income එකක් ලබා ගන්න. ඔයාලා දැකලා ඇති cat videos මේ දවස්වල trending video එකක් නේ. ඒක හදන්නෙත් මේ විදියට AI videos වලින්. ඔයාලට මෙතනදී add debit card කියලා තිබ්බේ. අන්න ඒක ක්ලික් කරලා ඔයාගේ debit card එක add කරගන්න පුළුවන්. Visa card එකක් වුණත් add කරගන්න පුළුවන්. ඔයා card එක add කරද්දී රුපියලක්වත් කැපෙන්නේ නැහැ. ඔයාලට මාසයක් මේක free විදියට use කරන්න පුළුවන් නේ. මාසෙ ඉවරනම කියන්නේ දැන් අද ජූනි 20. ජූනි 20 කියන්නේ ඔයාලට මාසෙක කාලයක් කියන්නේ ජූලි 20 නේ. ජූලි 20 තමයි ඔයාගේ පළවෙනි payment එක කැපෙන්නේ. හැබැයි ඔයා දැන් card එක add කරලා membership එක ගන්නානේ. membership එක කරගෙන videos හදන්න. මාසෙ ඉවර වෙන්න කලින් ඔයාලට පුළුවන් ඔයාගේ membership එක අයින් කරගන්න. membership එක අයින් කරනවා කියන්නේ ඔයාගේ debit card එක visa card එක save කරපුවත් ඒකත් අයින් වෙනවා. ඒ කියන්නේ ඔයාලට කිසිම charge එකක් add වෙන්නේ නැහැ. ඔයාලට මාසයක් free දෙන මේ විදිහට use කරලා ඔයාගේ debit card එක අයින් කරගන්න පුළුවන්. වීඩියෝ එක අවසන් මම කියලා දෙන්නම් කොහොමද ඔයා save කරපු debit card එක අයින් කරගන්න කියලා. කිසිම charge එකක් add වෙන්නේ නැහැ. ඔයාලට මේ විදිහට පුළුවන් free විදිහට. කියන්නේ දැන් මේක pro version යන්නේ. අපි අපේ debit card එක visa card එක save කරලා මෙයාලා membership එක ගන්නවා. හැබැයි අපිට මාසෙ ඉවර වෙන්න කලින් අපිට පුළුවන් අපේ membership එක අයින් කරගන්න. එහෙම වුණා අපෙන් කිසිම charge එකක් add වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක free විදිහට අපිට use කරන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් මම visa card එක add කරලා මම දැන් save click කරාම මෙයාගේ page එකට ආවා. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මට pro version එක හම්බෙලා තියෙන්නේ. ඒ කියන්නේ මට AI videos හදාගන්න පුළුවන්.
වීඩියෝ එක පටන් ගද්දිම දැක්කගේ වීඩියෝ එකක් කියන අපි හදලා බලමු. AI සයිට් එක සබ්ස්ක්‍රයිබ් කරලා මම membership එක ගත්තින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අර උඩින් වැටෙන ඉස්සෙල්ලා වීඩියෝ හදන් දෙන්නද සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. එතනයි notification එක එන්නේ. දැන් මට පුළුවන් මෙතන පේනවා නෝට් දන් ලකුණක් තියෙනවා. new project කියලා. මේ ක්ලික් කරලා වීඩියෝස් හදා ගන්න. දැන් මම AI version එකේ pro version එක buy කරලා තියෙන්නේ. buy කරන කියන්නේ මම debit card එක දීලා මම යන්නේ membership එක ගත්තා. හැබැයි මම තාම කිසිම payment එකක් උන්නේ නැහැ. මාසයක් ගියාම තමයි payment එක සිදු වෙන්නේ. ඊට කලින් මම membership එක අයින් කරගන්න ඕනේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මට credit ඇවිත් තියෙන 1000යි. ඒ කියන්නේ අපි වීඩියෝස් හදද්දී මෙතන තියෙන credit අඩු වෙනවා. credit බින්දුව වුණත් අපි නැවත credit add කරන්න වෙනවා. හැබැයි credit බින්දුව වුණත් ඔයාලට පුළුවන් වෙන account එකක් create කරලා ඔය card එක save කරලා ඔයාලට membership එක අරගෙන නැවත වීඩියෝස් හදන්න. ඔය අනිවාර්යයෙන්ම දැන් ඔයා මෙතනදී Visa card එක debit card එක save කරනවානේ. අනිවාර්යයෙන්ම මාසයක් ඉවර වෙන කලින් ඔයාගේ membership එක අයින් කරගන්න. ඔයාට අමතක වෙලා membership එක තිබුණොත් ඔයාගෙන් ඔටෝම සල්ලි කැපෙනවා. දැන් අපි මෙතනදී card details save කරනවානේ. දැන් ඔයාට අමතක වෙලා මාසයක් ගියා කියන්නකෝ. මාසයක් ගියොත් ඔයාගෙන් ඔටෝම සල්ලි කැපෙනවා. ඒකින් අනිවාර්යයෙන්ම ඔයා register වුණ දවස් ඉඳන් මාසයක් යන කලින්. දැන් දවස් 30ක් හම්බ වෙනවානේ. දවස් 20ක් 25ක් වගේ යද්දී ඔයා අනිවාර්යයෙන්ම membership එක අයින් කරගන්න. එහෙම නැත්නම් ඔය debit card එකෙන් Visa card එකෙන් සල්ලි කැපෙන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. දැන් අපි සාර්ථක AI site එකේ register වෙලා ඉන්නේ. දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද අලුත් වීඩියෝ එකක් කියන්නේ දැන් ඔයාලට හිතෙන විදිහට වීඩියෝ එකක් හදාගන්න කියලා. දාන්න ලකුණු ක්ලික් කරලා new project එකක් හදන්න අපි යන්න ඕනේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පල්ලෙහාම තියෙන අපි type කරන්න space එක. මෙතන දැන් අපිට අවශ්‍ය දේ type කරගන්න ඕනේ. මෙතන type කරගන්න තේ තමයි උඩින් වීඩියෝ එක හැදෙන්නේ. අපිට මේ site එකේ තප්පර 8ක වගේ වීඩියෝක් තමයි හදාගන්න පුළුවන් වෙන්නේ. ඔයා ක්‍රියේට් කරගන්න වීඩියෝ එක සිංහලෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. ඔයා අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි වලින් තමයි type කරගන්න ඕනේ. ඔයා ඉංග්‍රීසි වලින් type කරාම දැන් මෙතන මම type කරන්න අවශ්‍ය දේ මම description එකේ දාලා තියන්න. මම හදාගන්න වීඩියෝ එකට දාලා දෙන්නේ දැන් මෙතන තියෙන්නේ. එතකොට දැන් එතන තියෙනවනේ character එක, ඒ වගේම background එක, ඒ වගේම මෙයා මොනවද සිංහලෙන් කතා කරන්න ඕනේ. මේ දේවල් ටික ඔයාලට පුළුවන් edit කරගන්න. edit කරගෙන දැන් මේ වරහන් ඇතුළේ තියෙන ටික ඒ විදිහටම තියන්න. දැන් එතකොට ඔයාලට හදාගන්න අවශ්‍ය character එකයි ඒ වගේම background එකයි යා කියන්න ඕන දේ මොකක්ද කියන එක තමයි edit කරගන්න ඕනේ. ඒ ටික විතරක් ඔය change කරගන්න. දැන් ඔය කරන්න ඕනේ ඔයාට අවශ්‍ය දේ මෙතන copy paste කරන්න නැත්නම් type කරගෙන හදාගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා උඩින් පොඩි ඉටි කෑල්ල තුනක් තියෙනවා. මේ click කරගෙන උඩ එකට අංක එක දාන්න. ඒ කියන්නේ අපි මේකෙන් project එකක් තමයි හදාන්න ඕනේ. ඊට පස්සේ ඊට යට එකට අවසානම step එක VEO3 කියන එක තමයි set කරගන්න ඕනේ. දැන් ඔයාලට පුළුවන් ඊතලේ click කරලා confirm කරගන්න. සාමාන්‍ය මේ AI වීඩියෝ එක හැදෙන්නේ විනාඩි 2ක 3ක වගේ කාලයක් තමයි ගත වෙන්නේ. අපි නම් ටික වෙලාවකින් වීඩියෝ එක හැදෙනකම් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එක load වෙනවා. ඔයාගේ network වල signal මදි නම් ඔයාලට මෙතනදී විනාඩි 4ක් 5ක් යන්න පුළුවන්. එහෙම නැත්නම් විනාඩි 2ක් 3ක් ඇතුළත අනිවාර්යෙන් වීඩියෝ එක හැදෙනවා. මේ තියෙන මම ඔයාලට පෙන්නන්න ඉන්න edit කරගත්ත AI වීඩියෝ එක දැන් මම මෙතන කිව්වේ girl කෙනෙක් bike එක යන්න ඕනේ. ඒ වගේම පාර දෙපැත්තේ කඩවල් දාපු මිනිස් ඉන්න පොඩක් කර ජනාකීර්ණ ප්‍රදේශයක් වෙන්න ඕනේ කියලා. දැන් මේ වීඩියෝ එක ඒ විදිහට හැදිලා තිනවා. ඒ වගේම පාරෙන් ඉඳ දෙන්න කියලා මේක කතා කරන්න ඕනේ කියලා මම කිව්වා. අපි බලමු නම් මේ විදිහට වීඩියෝ එක හැදලා තියෙනවද කියලා. මම description එකේ දාලා තියන්නම් මෙතන මම type කරපු එක. ඔයාට පුළුවන් ඔය character එකේ වගේම background එක ඔය character එක මොනවද කියන්න ඕනේ ඒ දේවල් ටික edit කරගන්න. අනිත් දේවල් මුකුත් edit කරන්න යන්න එපා. වරහන් ඇතුළේ තියෙන දේවල් ඒ විදිහටම තියන්න. දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපේ membership එක අයින් කරගන්නේ කියලා. ඔයාලා අනිවාර්යෙන් මාසයක් ඇතුළත membership එක අයින් කරගන්න. ඒ වගේම ඔයාට point 1000යි නම් වෙන්නේ. point 1000 කියන්නේ ඔයාට සාමාන්‍ය වීඩියෝ 12 13ක් වගේ තමයි හදාගන්න පුළුවන් වෙන්නේ. ඔයාට වීඩියෝ 12 13ක් ඇදුවට පස්සේ වගේ දැන් point යනාට පස්සේ ඔයාට මේ account එක වැඩක් නැහැ නේ. ඒමුත් ඔයාට පුළුවන් membership එක අයින් කරගෙන වෙන Gmail එකකින් තව account එකක් create කරගන්න. ඔයාට මේ විදිහට ඕන තරම් වීඩියෝස් හදාගන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන්ම මාසයක් යන්න කලින් ඔයාගේ Visa card එක debit card එක අයින් කරගන්න. එහෙම නැත්නම් ඔටෝම සල්ලි කැපෙනවා. ඒක හොඳට මතක තියාගන්න. මේ විදිහට කරන්න දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද membership එක අයින් කරගන්නේ කියලා. AI site එකේ membership එක අයින් කරනවා කියන්නේ අපි save කරපු Visa card එක debit card එකක් save එකෙන් අයින් කරනවා කියන එක තමයි. right side එකේ උඩින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ Gmail එකේ මුල් ලකුණ තියෙනවා. මේ click කරගන්න ඕනේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ credit කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා. ඒ වගේම manage membership කියලා තියෙන්නේ. මේ click කරගන්න ඕනේ. මෙතෙන් තමයි ඔයාගේ debit card එක Visa card එක save කරපු අයින් කරගන්න. ඒ වගේම ඔයාගේ membership එකත් අයින් වෙනවා. දැන් ඔයා මෙයාගේ page එකට අරගෙන යනවා. දැන් ඔයාලට මෙතෙන්දි බලා ගන්න පුළුවන් යටින්ම තියෙනවා cancel membership කියලා. මේක තමයි අපි click කරගන්න ඕනේ. දැන් ඔයාලට මෙතන යටින්ම තියෙනවා නැවතත් cancel කියලා. cancel කරාම නැවත ඔයාලට බලා ගන්න පුළුවන් cancel membership කියලා එනවා. cancel membership කියන එක click කරාම දැන් ඔයා මෙයාගේ page එකට අරගෙන එනවා. ඔයාලට දැන් මෙතනදී මේ page එක open වුනේ නැත්තම්
Play Store එකට ගිහිල්ලා දැන් ඔය මේ account එක create කරගත්ත Gmail එක තියෙනවානේ. මේ Gmail එකෙන් Play Store එකට login වෙන්න. මගේත් browser එක තිබ්බ වෙන Gmail එකකින් ඒ වගේම මගේ Play Store එක තිබ්බ වෙන Gmail එකකින්. ඒකෙන් තමයි මගේ Gmail account එක open වුනේ නැත්තේ. දැන් මම Play Store එකට ගිහිල්ලා Gmail එක මාරු කරගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් නැවතත් cancel membership click කරාම මේගේ page එකට අපි අරගෙන යනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන යටින්ම තියෙනවා cancel membership කියලා. දැන් ඔයා මෙතනින් කැමති option එකක් තෝරගන්න. මෙතනින් අපෙන් අහන්නේ ඇයි අපි ඒ site එකේ membership එක අයින් කරගන්නේ කියලා. ඒ කියන්නේ අපි ඒ site එකේ membership එක අයින් කරලා card එක අයින් කරන්නයි කියලා තමයි මෙතනින් අහන්නේ. දැන් අපිට මෙතනින් කැමති option එකක් තෝරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අද click කරලා හේතුව දැන් කියන්නේ මෙතන අපිට ගැලපෙන හේතුවක් නැත්නම් ඒක type කරගන්නත් පුළුවන්.